පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රී 12න් අවසන් විය. ඒ අනුව අද සිට ආරම්භ වන නිහඬ කාල සීමාව තුළ කිසිදු ප්‍රචාරක කටයුත්තක නොයෙදෙන ලෙස අපේක්ෂකයින් ඇතුළු සියලු පාර්ශ්ව වෙත දැනුම් දෙන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් පවසා සිටී. පළාත් පාලන ආයතන 339ක් සඳහා පැවැත්වෙන මෙම ඡන්ද විමසීම අනිද්දා පෙරවරු 7ට ආරම්භ වීමට නියමිත අතර ඡන්දදායකින් ලක්ෂ 171 දෙනෙකු ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා ඇති බවද වාර්තා වෙයි. දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වලින් ඡන්දය සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 75589ක් බව මැතිවරණ කොමසාරිස්වරයා පවසා සිටී. මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ප්‍රචාරක කටයුතු අවසන් වීමත් සමග අද සිට ආරම්භ වන නිහඬ කාල සීමාව තුළ නීති උල්ලංඝනය කරනු ලබන සියලු දෙනාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද පොලිසිය පවසා සිටී. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ නිහඬ කාල සීමාව තුළ යම්කිසි අයෙකු නීති විරෝධී පෝස්ටර් බැනර් හෝ කටවුට් ප්‍රදර්ශනය කර ඇතනම් ඒවා ඉවත් කිරීමටද කටයුතු කරන බවය. එමෙන්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පොලිස් නිලධාරීන් 65000කට අධික ප්‍රමාණයක් යොදවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කරයි. මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නිරීක්ෂකයින් 3000කට ආසන්න ප්‍රමාණයක් යෙදවීමට පැෆරල් සංවිධානය තීරණය කර තිබේ.